අදත් ඔයාලා හැමෝටම හැමෝටම තියෙන්නේ අදත් වෙනදා වගේම ඔයාලා හැමෝම ඉල්ල වීඩියෝ එකක් තමයි ගන්න තියෙන්නේ. අද අපි කතා කරන්නේ කොහොමද කලර් වෙනස් කරන්න දන්නේ නැති අයට කලර් වෙනස් කරන්න කියලා. අපි කලර් වෙනස් කරන සයිට් එකක් ගැන කතා කරන්න යන්නේ. එහෙනම් වීඩියෝ ඉස්සරහට කතා කරමු සයිට් එක කොහොමද ජෙනරේට් කරගන්නේ කොහොමද කලර් පැලට් එකක් තව ප්‍රී ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කලර් පැලට් එකක් කියලා. එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා ඉතුරු ටික කතා කරමු. මුලින්ම ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා එහෙනම් අපි ඉන්ට්‍රෝ එකට හරි එහෙනම් වෙනද වගේම අදත් වීඩියෝ එකක් එකතුලා ඉන්නවා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. අපේ අලුතෙන් එන වීඩියෝ ඔක්කොම ඔයාලකට notification එකක් විතර ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු පළවෙනි site එක ගැන කතා කරන්න. පළවෙනි site එක තමයි colors කියන site එක. මේ site එක open කරලා පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඉන්නේ. මම මේක ලින්ක්ස් දාලා තියන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ සයිට් තුනේ. ඔයාලට සර්ච් කරගෙන ඉන්න ඕනේ. එතකොට ඒවැයම ගිහලා ජොයින් වෙන්න පුළුවන්. ඒ සයිට් වල ලොග් වෙන්න පුළුවන්. අපි කියනම් බලමු මේ සයිට් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ සයිට් එකේ තියෙනවා Explorer 10 million palettes කියලා. ඒ කියන්නේ color palettes මිලියන 10කට වැඩි තියෙනවා කියලා තමයි කියන්නේ. අපි බලමු මේකේ තියෙන color palettes මොනවද කියලා. මේ තියෙන්නේ color palettes ටික. මේකේ තියෙන ඕන තරම් color palettes ඔයාලට ජෙනරේට් කරගන්න ඕන නම් එහෙම කරගන්න පුළුවන්. නැත්නම් මේකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේවා කොච්චර ඩවුන්ලෝඩ් කරන් තියෙනවද කියලා. මේ ෆේවරිට් කරන් තියෙනවද කියලා. මම මේ ෆේවරිට් කරගන්න බැරි මේ Google sign නැති කින්දා මේ ඕන තරම් තියෙනවා color palettes. ඔයාලට මේවා මේ ජෙනරේට් කරගන්න ඕන නම් මේ සේව් කරගන්න ඕන නම් මෙන්න මෙතනට ගිහිල්ලා මෙතනින් මේව සේව් කරගන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරගන්න ඕන එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. කොපි කරගන්න පුළුවන් ඕන නම් මම ඔයාලට කියලා දෙන්නම් දැන් මේවා කොහොමද යූස් කරන්නේ කියලා. ඔයාලා කැමති color palette එක විතරේ තෝරගන්න පුළුවන්. මේ පල්ලෙහාට වල ස්ක්‍රෝල් කරාම ඕන තරම් color palette තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් color palette එකක් ඔයාලට මේක ජෙනරේට් කරගන්න. ඒ කියන්නේ හිතන්න මේකක්වත් ඔයාලට හරියන්නේ නැහැ. ඔයාලට තනි එක color palette එක ජෙනරේට් කරලා බලන්න ඕනේ මේක කොහොමද වැටෙන්නේ කියලා. ඒකට කරන්න ඕන ඔයාලා මේක මම මුලට එනවායි. මෙතන තියෙනවා start the generate කියලා. ඒක උඩ පාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරගත්ත පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා ඔයාලා ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති මෙතන කැමති කලර් එකක් ඇඩ් කරගන්න. ඕනනම් ඔයාලට පුළුවන් මේවෙන් drag and drop කරගෙන මේ ඔයාලට කැමති තැනකට දාගන්න. මම කීබෝඩ් යනවා තියෙනවා ඒක. ඔයාලට මේක ලොක් කරන්න පුළුවන්. shortcut key එකකුත් තියෙනවා මේකට. control first මම එකත් පේනවා ඔයාලට ටික් කරලා පාඩ පේනවා ලොක් වුණා. ආයි control එකයි first එකයි ක්ලික් කරාම unlock වෙනවා. ඒ වගේ ඔයාලට කැමති එක හදා ගන්න පුළුවන්. මේකෙන් පුළුවන් ඔයාලට මේ color එකට ළඟින් යන colors තියෙනවා color code තියෙනවා ඒවා දාගෙන generate කරගන්න පුළුවන්. මම ආයි වෙන්නන්න මේ color එක නේ මට ඕන මෙන්න මේ white color එක කියන්නේ නේ white color එක දාගත්තා ඇයි. ඒ වගේ ඔයාලට ඕනයක් දාගන්න පුළුවන්. මම දැනට ඒක තියා ගන්නවා. ඊට පස්සේ මම මේකත් ඔයාලට ඕන නම් චේන්ජ් කරන් පෙන්නන්න. ඒක බ්ලැක් දා ගන්නවා. ඔයාලට දැන් කියන්නේ මේ කලර් එකක්වත් හරියන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලා කැමති කලර් එකකට ඇඩ් කරගන්න. මෙන්න එහෙම ඔයාලට කැමති කලර් එක සිලෙක්ට් කරලා ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක එක්ස්පෝර්ට් කරගන්න ඕන නම් මෙතන එක්ස්පෝර්ට් තියෙනවා. control E එක shortcut key එක. ඒක යූස් කරලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. නැත්නම් සේව් කරගන්න පුළුවන් මෙතනින් control S ක්ලික් කරලා shortcut key save. එහෙනම් මේ විදිහට තමයි අපි පළවෙනි සයිට් එක ගැන colors කියන සයිට් එක ගැන අපි කියලා දුන්නේ. එහෙනම් අපි යන් දෙවෙනි සයිට් එක මොකක්ද කියලා බලන්න. දෙවෙනි සයිට් එක තමයි color hunter කියන එක. මම පළවෙනි සයිට් අයින් කරගන්නම්. මේ color hunter කියන එක තමයි දෙවෙනි සයිට්. මේකෙත් තියෙනවා ඕන තරම් තියෙනවා ටෙම්ප්ලේට්. මේකෙත් ඕන තරම් තියෙනවා color palette වලට ඩවුන්ලෝඩ් කරගන්න සහ ක්‍රියේට් කරගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් මෙතන popular කියන එකට ගියාට පස්සේ ඔයාලට වැඩිපුරම කට්ටිය යූස් කරපුවා ඔයා ගන්න පුළුවන්. ඒකෙන් අහනවා ඔයාලගේ සම්පූර්ණ popular ඒවා දුවන්නේ නැත්නම් අන්තිම අවුරුද්දේ popular වෙච්ච ඒවා දුවන්නේ නැත්නම් අන්තිම මාසේ popular වෙච්ච ඒවා දුවන්නේ කියලා. මම මෙතන දැනට සර්ච් කරගන්න අන්තිම
මාසෙ කියලා මන්ත් කියන එක. ඊට පස්සේ ඔයාලට බලාගත්ත එක අන්තිම මාසේ මේවා තමයි වැඩිපුරම ඉල්ල තියෙන්නේ. සති 4කට කලින් සති 3කට කලින් එහෙම මේ අන්ති ඉයර් කියන එක දාගත්තාම මෙහෙම වැටෙනවා. ඊට පස්සේ ඕල් ටයිම් කියන දාගත්තාම මෙහෙම ඕන තරම් තියෙනවා. මේ 10 year 9 year 10 year 3 year කියලා ඕන තරම් තියෙනවා. ඔයාලා හිතන්නෝ දැන් ඔයාලට ඕනේ කලර් එකක් තියෙනවා කියලා ඒ කලර් එකට අදාළව කලර් වලට තෝරගන්න ඕන නම් මෙතන තියෙනවා ලයිට්ද ඩාර්ක්ද. එහෙම ඔයාලට මම දැන් ගෝල්ඩ් කියලා සිලෙක්ට් කරලා වෙන්නම් ඔයාලට ගෝල්ඩ් කලර් එකකින් කලර් පැලට් තියෙනවා. ලයිට් නම් ලයිට් ඩාර්ක් නම් ඩාර්ක් කියලා ගැලපෙනවා තියෙනවා. ඒ වගේ ඔයාලට ඕන තරම් තියෙනවා. ස්කයි බ්ලූ එකකින්ද ඒ වගේ ඕන තරම් තියෙනවා. මම දැන් මේක කොපි එකකින් එනට ඔයාලට ගිහිල්ලා වෙන්නන්න කඩ් ඩවුන්ලෝඩ් කරන්න හැටි මම මේ පළවෙනි ක්ලික් කරලා වෙන්නන්න. පළවෙනි ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ඕන නම් ලයික් එකක් දාන්න. නැත්තම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම නම් කියන්නේ ලයික් එකක් දාන්න. ඔයාලට ඕන නම් කියන්නේ එයාලට හොඳ නැතිව ලයික් එකක් දැම්මම කට්ටිය ඒකට සලිස් වෙනවනේ එයාලට උඩරෝට මේ ඒකෙන්ද ලයික් එකක් දාලා තියන්න ඩවුන්ලෝඩ් කරගන්න එකට. ඊට පස්සේ ඉමේජ් කියන එකක් තියෙනවා අන්න ඒක උඩ වාර ක්ලික් කරන්න. ඒක ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලට. ඔයාලට වෙනවා දැන් මේ ඩවුන්ලෝඩ්ලා තියෙන්නේ. මේකෙන් ඩවුන්ලෝඩ් වෙච්ච එක. මේකෙන් වයි ඩවුන්ලෝඩ් වෙච්ච එක. ඊට පස්සේ ඔයාලා හිතන්න ඔයාලා මේ එකක්වත් ගැලපෙන්නේ නැහැ ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඔයාලට එකක් අලුතෙන් ජෙනරේට් කරගන්න ඕන නම් ඔයාලා මෙතන මේ 33 වාර ක්ලික් කරගන්න. ඒක උඩ තියෙනවා ක්‍රියේට් කියලා. අන්න ඒක උඩ වාර ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන් මේවට. මම ඔයාලට එකක් පෙන්නන්න නිකන් දාගෙන මේක රෙඩ් කලර් එක දාගන්නවා. ඊට පස්සේ මෙතන දාගන්නවා බ්ලැක් කලර්. මම නිකන් ඔයාලට පෙන්නන්න ලේ තියෙන දාගන්නවා ඉක්මනට. ඊට පස්සේ මේකටත් නිකන් මේ පාටක් දාගන්නවා. මේකටත් දාගන්න කොළ පාට. මේ කිසිම ලස්සනක් නැහැ. කියන්නේ මම ඔයාලට ටිකක් පෙන්නන්න ඕන හින්දා මැච් කරන්න නැතුව නිකන් කලර් දාලා පෙන්නුවේ. ඒක හින්දා ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඕන කලර් එකක් මෙතන දාලා ඔයාලට හදා ගන්න පුළුවන්. ඒකයි මේ විශේෂත්වය. අනිත් මේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ උතන සබ්මිට් මම මේක දැන් ඔයාලට සේව් කරලා පෙන්නන්න. සබ්මිට් කරට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ හાર્ට් එකත් ඕන නම් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලා හදපු වෙලාවත් පෙන්නනවා. ඊට පස්සේ මෙතන ආයි ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා පස්සේ ඩවුන්ලෝඩ් වෙනවා. මම මේකත් ඕපන් කරලා පෙන්නන්න. මේ තියෙන්නේ ඒක. මගේ ෆයිල් එක පෙන්වන්න නැත්නම් මම අනිත් ඩෙස්ක්ටොප් එකේ මම ඩෙස්ක්ටොප් දෙකක් තියෙනවා. ඩෙස්ක්ටොප් එකේ තමයි ෆයිල් එක ඕපන් වෙන්නේ. ඒකෙන් මම මේ පැත්තට ටැග් ගන්න ඩොක් කරලා තමයි ඔයාලට පෙන්වන්නේ. ඒක නිසා ඔයාලට මේකේ මම මෙතන යටින් අරන් පෙන්වන්නේ ඒකයි. ඒ විදිහට තමයි අපි දෙවෙනි සයිට් එකත් කතා කරලා ඉවරනේ. එහෙනම් අපි යන් තුන්වෙනි සයිට් එක. තුන්වෙනි සයිට් එක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ සයිට් එකක් නේ Adobe එකෙන්. ඒ කියන්නේ Adobe එකෙන් රිලීස් කරලා තියෙන Adobe Express කියන එක. Adobe එකෙන් රිලීස් කරලා තියෙන color Adobe කියන එක තමයි සයිට් එක. මේ ඔක්කොම ලින්ක් මම දාලා තියෙනවා. මම මේකෙත් ඔයාලට පෙන්නන්න. create color palette now කියලා තියෙනවා. මම ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ color palette එකක් එයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් ඔයාලට කැමති විදිහට මේක දාගන්න. color harmony එක දාගන්න පුළුවන්. color harmony ස්ටේ තියෙනවා මේ විදිහට. ඔයාලට පුළුවන් මේක ඊට පස්සේ මෙහෙම කැමති පැත්තට කරකවලා දාගන්න ඕන. මම පළවෙනි එකට දාගන්න. ඒකෙන් මම හිතන්න මට දැන් කොළ පාට වෙනස් කරගන්න ඕනේ කියලා. මම කොළ පාටය අරන් එනවා මෙතන. මේ මෙන්න මේ දම් පාට එක මෙන්න මේ දම් පාට එක මට කොළ පාට කරන්න ඕනේ කියලා ගන්න. මම හිතුවා කොළ පාට එකක්. මේ දුමුරු පාටත් මම අරන් එනවා. ඊට පස්සේ මේක මම අරන් එනවා මැද්දට. ඊට පස්සේ මේක මේ රතු පාට එක මට ඕනේ නැහැ කියලා ගන්නවා. මම ඕන නම් ඩිලීට් කරන්න ඕන නම් ඩිලීට් කියේ වල ඩිලීට් වෙනවා. මේ මෙතන ඩිලීට් කලර් එකෙන් ක්ලික් කරාම ඩිලීට් වෙනවා. ඔයාලට මේකෙත් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ලොක් කරන්න ඕන නම් ලොක් කරන්න පුළුවන් මේක. මේක ෂෙයා කරන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන්. මම මේ දැන් ඔයාලට නිකන් ජෙනරේට් කරපු එක ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම් මම හදාගත්ත එක. ඔයාලට විශේෂම එක තමයි මේකේ ඔයාලට ඉමේජ් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඉමේජ් එක දාලා ඒකේ කලර් පැලට් එක ඔයාලට ගන්න පුළුවන්. මම ඔයාලට දැන් නිකන් ඉමේජ් එකක් පෙන්නන්නම් දාලා අප්ලෝඩ් කරලා. අන්න ඔයාලට ඉමේජ් එකක් දැම්මා. දැන් මේකට අනුව මේකේ තියෙන කලර් පැලට් එක ජෙනරේට්ලා එනවා. ඔයාලට පේනවා ඇති. ඒක නිසා ඔයාලට කැමතියක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, ක්‍රියේට් කරගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි සයිට් එක ගැන color Adobe කියන එකත් කතා කරලා ඉවරයි. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි නවත්තනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ සයිට් තුනක් ගැන විතරයි මම කතා කරන්න කිව්වේ. ඒ සයිට් තුන ගැන කතා කරා. එහෙනම් මම හිතනවා අද වීඩියෝ ඔයාලට
ගොඩක් වැදගත් වෙන්න තියලා. එහෙම වැදගත් වුණා නම් ඔයාලා යාළුවෝ ඉන්නවා නම් බලන්න එයාලා ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.